අදත් අපි මේ ගහන්නේ Minecraft how to train your dragon. ඔයගොල්ලෝ කමෙන්ට් කරලා තිබ්බා ඇල්ෆා වල්ලමු කියලා. ඇල්ෆා වල්ලන්න මං ඇල්ෆා හොයන්න ගොඩක් දුර ආවා. බ්ලොක්ස් 20000ක් විතර ආවා. ඒත් ඇල්ෆාව නම් හම්බුන්නේ නැහැ. ඒත් ඇල්ෆාටත් මෙල්ල කරගන්න බැරි. ඇල්ෆාට වඩා ලොකු මකරෙක් මට හම්බුණා. මකරෙක් කිව්වට මකරෙක් නෑ. මකර බිත්තරයක් හම්බුනේ. බිත්තරෙත් තාම හම්බුන්නේ නැහැ. ඒක තියෙන්නේ මේ මං හොයාගත්ත දූපත. එන්නේ දූපතේ තියෙන්නේ. අපි ඒ දූපතට ගිහිල්ලා බලමු. ඒ දූපත තියෙන්නේ හරියටම මේ පැත්තේ. ඉතින් මේ මගේ ඉස්සරහින් තියෙන්නේ දූපත තමයි. ඔයගොල්ලන්ට පේන්නේ නැති. කොහොමද මේ දූපතේ පත? මේ දූපතේ මකරු එහෙම ඉන්නවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති. මේ මකරු ටේම් කරන්න ඕනේ නැහැ. අපි ඒගොල්ලෝ ටේම් කරපු මකරු ඉන්නේ මේක. අපි මකරුන්වත් අරගෙන යමු අපේ ගෙදරට. මේගොල්ලෝ ටේම් වෙච්ච අය නේද? මේ මකරු හැමෝම දාගමු ෆලෝ. ඒත් මෙයා අපේ කෙනෙක් නෙමෙයි. අයිය අපිට මෙයාගේ පිටේ යන්න බැරි. what the hell? මේ ඉන්න මකර ගැන ඔයගොල්ලෝ මට කියන්න බැරුණානේ. මේ ඉන්නේ ස්නෝ බ්‍රේත් කෙනෙක්. මෙයාගෙන් අපිට දත ගන්න පුළුවන්. අර දතක් තියෙන්නේ අර අපිට බිත්තර පෙට්ටි කඩන්න මෙයාගේ දතක් තමයි ඕනේ. අපිට ඒත් මෙයාව මරන්න බෑ. මෙයා කොච්චර දරුණුද කියලා මම දන්නේ නැහැ. වැඩේ කියන්න අපිට මෙයාගේ පිටේ යන්න බෑ. අපිට මෙයාට සැඩල් එකක් දාන්නත් බෑ. අපි අපේ මකරාව මෙතනින් සිට් කරමු. වාඩි වෙන්න. මෙතන ඇඳක් තියෙනවා. අපි රිස්පෝන් පොයින්ට් එක සෙට් කරමු. සෙට් කරලා අපි යමු. මේ කවුද? මෙයාගේ නම ක්‍රිස්ටල්. අඩේ මෙයාට නමකුත් තියෙනවා. අපිට මෙයාව අරන් යන්න බෑනේ. අපි එයාට දීලා බලමු මොනවා හරි මස් జాතිය. මස් කනවද? නෑ. පිගා මාළු තියෙනවා. අපි අරයට මාළු දීලා බලමු. මේ ඉන්නේ මිස්ටර් ස්නෝබ්‍රේත්. මෙයාටත් නමක් තියෙනවා. එයාගේ නම මොකද්ද? කාර්. මේ හැමෝටම නම් දාලා. අඩේ මරුවේ වෙයි. මම හිතන්නේ මට මේක තියෙන ඒ ගුහාව හොයාගන්න වෙනවා. මේ ගියක් ඇතුලෙන්වත් තියෙනවද දන්නේ යන්න පාර. මේ ගෙදරට යන්න. මෙතන දොරක් තියෙනවා. මුකුත් නැහැ. මට මෙයාගේ නම කියන්න අම්පුණා. මේ ඉන්නේ රේසවිප් කෙනෙක්. එයාට අපි දෙන්න ඕන ටේම් කරගන්න කුකුල් මස්. මෙතනක් නෙමෙයිද? මේකද ඒ ගුහාව? ඔතනට යන්න පාරක් තියෙනවද? නැහැ. අපිට කොහොම හරි හොයාගන්න වෙනවා ඒ ගුහාව. අපේ මකරයි පිටේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු. හරි එයා ෆලෝ කරනවා. දූපත වටේම අපි ගිහිල්ලා බලමු. කන්ද මුදුනේ බලමු අපි. holy shit. මෙතන නම් මොකුත් නැහැ. මෙතනත් ගයක් තියෙනවා. ඒ ගෙදර මොනවද තියෙන්නේ? වැඩකට ඇති දෙයක් නෑ. හැබැයි අපිට මෙතන අපේ බේස් එක කරගන්න පුළුවන්. අපි දැන් ගයක් හදලා තියෙන අපි එතනම තියාගමු. හැබැයි මෙතෙන්ට ආව නම් අපිට වෙන හදන්න දෙයක්වත් නෑ. මකරුත් ඉන්න ඕනේ තරම්. ඒත් කමන්නේ. පොඩ්ඩක් ඉන්න. අඩෝ මං ඒක හොයාගත්තා. මේ තියෙන්නේ ගුහාව. what the hell මේ තියෙන්නේ? මකර වාඩි වෙන්න. අඩෝ නියමයි. මේ තියෙන්නේ ගුහාව. මේක ඇතුලේ මොකෝ ඉන්නවද කියලා නම් මන් දන්නේ නැහැ. කොහමද ගුහාවක් තියෙනවා කියලා නම් දන්නවා. මේකේ ටෝච් එහෙම ප්ලේස් කරලා තියෙන්නේ. අඩෝ මේක ඇතුලේ බංකර් එකක් තියෙනවා.
මේ අඩෝ මේක මකරුන්ගේ ගුහාවක්. හැබැයි මෙතනින් යාට මට යන්න පොඩ්ඩක් බයයි. මෙතන මොක්කු ඉන්නවද කියලා දන්නේ නැහැ. අඩෝ මේ තියෙන්නේ ඇල්ෆාගේ බිත්තරේ. මම හිතුවා ඇල්ෆාගේ නෙමෙයි කියලා. අඩෝ ඒක වාසනාව. මේ බලන්න. wildebeest egg. wildebeest කියන්නේ ඇල්ෆාට. අඩෝ අපි ඒ කියන්නේ ඇල්ෆාවත් හොයාගත්තා. මේක මැප් එකේ මාක් කරගමු. අඩෝ ඇල්ෆාව හම්බුණා කියන්නේ. ඔන්දිලත් ඉන්නවා මාර ගොඩක්. what the hell? රෑ වුණාද? නෑනේ. අඩෝ ඒක නම් නියමයි. අපි යන් දැන් උඩට. මේක ගොඩක් පල්ලෙහැයින් තමයි තිබ්බේ හැබැයි. මේ තියෙන්නේ අපි ගුහාවට ආපු තැන. ඕගොල්ලොත් මේ මොඩ් පැක් එක ගහනවා නම් මේ විදිහට තමයි එන්න ඕනේ. ගුහාව හොයා ගන්න ඕනේ. ගුහාවෙන් පල්ලෙහාට ආවට පස්සේ කෙලින්ම ලෙජෙන්ඩරි මකරුන්ගේ බිත්තර. ඒක නම් නියමයි. මේ මකර කොතනද? අතන අපි ආ ෆලෝ කර දාගමු. ඒක නම් නියමයි. අපිට ඇල්ෆාගේ බිත්තරේ හම්බුණා. ඔඩෝ මට නම් පට්ට හදරුයි ඒකට. ඇල්ෆා හොයාගන්න මම කොච්චර දුකක් වින්දද. අවුලක් නෑ අපිට. ලේසියෙන්ම හම්බුනේත් නෑ. ටිකක් අමාරු වුණා. අර මොකෙද්ද අර රම්බල් හෝන් කෙනෙක්. හරි. මං හිතුවේ මං ඉවරයි කියලා. අපි නිදාගමු. මේ ඉන්න රම්බල් හෝන් කෙනෙක්. පිට යාගේ පිට යන්නත් බැරිද? බෑ. අයියෝ මෙතන ඉන්න ග්‍රෝන්කල් කෙනෙක්. අපි දැන් ආපහු යමු අපේ බේස් එකට. මේකත් බේස් එක විදියට තියාගන්න හිතෙනවා. ඒ බෑ. පෙරලා හරි අපි මැරුණොත් එහෙනම් අපිට ආපහු එන්න වෙනවා බ්ලොක්ස් දවස් ගානක් දුර. අපේ නම් දැන් යමු මේ විලේජ් එකට. විලේජ් එකේ තියෙන අර පැත්තේ මම විතර උස්සපු හින්දා කොහෙද වහින්නත් පටන් ගත්තා. දැන් තා විලේජ් එකට අපිට මීටර 600 ගානක් තියෙනවා. මම ඕට් කැම් දැම්මා. මේ මීටර 10000 ගානක් මං ගියා. ෆයිනලි අපි විලේජ් එකට ආවා. මේ ඉන්නේ අපේ ටූත්ලස් මෙතන. ලොත් නාඩි වෙන්න. ඔක්කොටම කලින් ගිහලා අපි රීස්පවුන් පොයින්ට් එක සෙට් කරගන්න ඕනේ. නැත්තම් ආයෙසරයක් බ්ලොක්ස් 10000 යන අඳුර යන්නේ නැහැ. නිදා ගන්න පුළුවන්. නිදාගමු රෑ ගන්න. නැත්තම් අපිට බිත්තරේ හරියට බලන්න බැරි වෙනවා. මේ තියෙන්නේ අපේ ඇල්ෆා බිත්තරේ. කොහොමද ඒක? බිත්තරෙත් නිකන් කටු වගේ තියෙන ඇල්ෆාගේ ඇඟ පුරාම කටුනේ. කොහොමද මේක? දැන් මේ බිත්තරෙන් පැටියෙක් ආවට ඒ පැටිය ලොකු වුණාට පස්සේ කොච්චර ලොකුවට ඉඳීද? අර ඒ වගේ කී ගුණයක් ලොකු ඇද්ද? මේ බිත්තරේ අපි ගමු. අපේ වටින බඩු තියෙන චෙස්ට් එකේ දාමු. මේ එපිසෝඩ් එකේ මම මෙයාව හැච් කරන්නේ නැහැ.
මොකද මම දන්නේ නැහැ මෙයාට දෙන්න ඕනි මොනවද කියලා. ඩෙඩ්ලි නඩගේ මං බඩු ගොඩක් දැම්මා අපේ ටික ගමු. ඒක දැන් පිළිවෙලක් කරලා දාමු අපි. මේකට දාමු මේකට පෝෂන් හදන බඩු වගේම සැඩල්. මේකට මකරුන්ගේ බඩු. ඒ කියන්නේ මකරුන්ගේ කෑම. අපිට පේපර් ඕනි. තව අපිට ඕනි ගෝල්ඩ් නගට්. දැන් අපි හදමු. මං හිතන්නේ නේම් ටැග් හදන්න පුළුවන්. පුළුවන්. නේම් ටැග් 7ක් තියෙනවා අපිට. අපිට ඕනි ඇන්විල් එකක්. ඇන්විල් එකකට අයන් කොච්චරක් යනවද? අයන් බ්ලොක්ස් 3ක් යනවනේ. ඇන්විල් එකකට ඇන්විල් එකක් හදන්න අපිට අයන් 24ක් ඉතුරුයි. අපි ඇන්විල් එක ප්ලේස් කරලා අපි අද රූට්ලස් එකේ නම දාමු. කෝ නේම් ටැග් ටික what the hell no නේම් ටැග් ටික මේක එකක් ගමු අපි. ඒත් ඇවිල්ලා නැහැ නේම් ටැග් ටික. අපි දැන් නම toothless කියන්නේ දත් නැහැ. toothless. හරි මං හිතනවා මම නම හරියට ගැහුවා කියලා. නම වැරදුනොත් එහෙම අවුල්. යාළුවේ මං මට නම දානවා toothless කියලා. දැක්කද toothless කියලා නම දැම්මට පස්සේ යාගේ ඇස් දෙක කොළ පාට වුණා. ඒ වගේම ඔන්න බලන්න යාගේ නැට්ට රතු පාටයි. මෙන්න ඉන්න අපේ දැන් ඇත්තම toothless. නියමයි toothless බලන්නකෝ යාගේ ඇස් දෙකේ ලස්සන වෙයි. යාගේ නැට්ට ෂා ඕගොල්ලෝ මගේ මකරුන්ට නම් ටිකක් කමෙන්ට් කරන් යන්න. අපි මෙයාට නම් නමක් කමෙන්ට් කරලා තිබ්බා. එයාගේ නමත් දැන් මම දානවා. මෙයාට තව කවුද අපි ගාව ඉන්නේ? එච්චරයි නේද අපි ගාව ඉන්න මකරු? ඔව්. හරියට මකරු ගාන මතකත් නැහැ. ඒ දෙන්නට ඕගොල්ලෝ ග්‍රොන්කල්ටයි ක්‍රිම්සන් ගෝකටට නම් කමෙන්ට් කරන් යන්න. අනිත් නම් ටික මම දැන් දානවා. නේම් ටැග් අපිට ඕනි 2ක්. හරි. මේ ඉන්නේ අපේ දැන් වලි දණ්ඩ. මේ තියෙන නේම් ටැග් එක. ඊළඟ එක්කෙනා අපේ ඩෙඩිනඩ මම එයාට දාන්නේ ස්ටෝම් ෆ්ලයි කියලා. ස්ටෝම් ෆ්ලයි මෙහෙට එන්න. දැක්කද ස්ටෝම් ෆ්ලයි කියලා නම දාපු ගමන් අර මූවි එකේ ඉන්න ස්ටෝම් ෆ්ලයි වගේ මෙයාගේ ඇඟේ පාටත් වෙනස් වුණා. ඒක නම් නියමයි. දැන් එයා ඇත්තම ස්ටෝම් ෆ්ලයි තමයි. අපි අපේ හොඳම මකරු දෙන්න උඩින් ගිහිල්ලා පාක් කරමු. එයා ඉන්න මෙතනින්. ඩෙඩ්ලි නඩ ඔයා කොහෙද? එන්න මෙතනින්. නියමයි. අපි ඊළඟ එපිසෝඩ් එකේ හැච් කරමු අපේ අපිට දැන් ඊළඟ එපිසෝඩ් එක හැච් කරන්න බිත්තර දෙකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ බිත්තර දෙක. Monsters Nightmare එකේ බිත්තරයි ඇල්ෆාගේ බිත්තරයි. මම ඒගොල්ලන්ට දෙන්න ඕනි මොනවද කියලා බලලා බිත්තරේ හැච් කරමු අපි ඊළඟ එපිසෝඩ් එකේ.
අපි අපේ ගෙදෙට්ට එන්න මුලින්ම පාරක් හදමු. අපිට අමතර මකර එක්ක ගිහින් තියන්න වෙනවා මේ අපේ ස්පෝන් වෙච්ච විලේජ් එකේ. මොකද බැරි වෙලා හරි මැරුණොත් එහෙම රිස්පෝන් පොයින්ට් සෙට් කරන්න බැරි වෙලා අපිට යන්න වෙනවා ආපහු මකරෙක් හොයාගෙන ටේම් කරගෙන මේ විලේජ් එකට එන්න වෙනවා ආපහු අපිට. මකරු දෙන්න උඩ ඉන්නවා නේද? ඊළඟ එපිසෝඩ් එකේ අපි මේ හදමු මුළු ගමම පුළුවන් විදිහට ලස්සනට හදමු. ඒ වගේම අර බිත්තර හැච් වෙන්න ගොඩක් වෙලා යනවනේ. ඒ බිත්තර හැච් වෙන වෙලාවේ ඊළඟ එපිසෝඩ් එකකට නේ ගම හදන වැඩේ කරමු. අද ගේම් ප්ලේ එක හොඳයි නම් ඩිනුකුසා channel subscribe කරන්න අමතක කරන්න බෑ. ඔක කමෙන්ට් එකක් දාගෙන අනිවාර්යෙන් මේ මගේ වීඩියෝ පස්සෙන් ඉන්න මකරුන්ට දාන නම් මෙහෙම. ඊළඟ එපිසෝඩ් එකේ මකර එක්ක ටේම් කරමු, තව හැච් කරමු, ගම හදමු. ඒ ඔක්කොම කරමු. කරන්න ඕනේ දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.